ඔයාලා දැකලා තියෙනවද පූසු පෙට්ටියක් දැක්කම ඒක ඇතුළට ටක් ගාලා රිංගනවා. ඒ වගේම පූසම්මල හැමතිස්සෙම යාගේ ළමයි වලව කනවා. මේක නම් ඔයාලා දන්නම දෙයක්. එයාලා අපේ ළඟට ඇවිල්ලා මැෂින් එකක් ඔන් කරගෙන අපිව හොඳට මසාජ් කරනවා. අපි අද එහෙනම් කතා කරමු මේවා පිටුපස්සේ තියෙන සයන්ස් එක. Hello, welcome back to my channel. අද vlog එක නම් ටිකක් වෙනස්. මම අද ඔයාලව මගේ ගෙදර ඉන්න ලස්සන කියුට්ම ෆැමිලි එකට තමයි අද අරගෙන යන්නේ. ඒ තමයි ඉතින් මගේ පූස් පවුල. අද මම ඔයාලට මගේ පූස් පවුල පෙන්නනවා විතරක් නෙමෙයි. එයාලා කරන හැම පුංචි වැඩක් පිටිපස්සෙම තියෙන සයන්ස් එකත් ඔයාලට කියලා දෙනවා. සමහර වෙලාවට අනේ කොච්චර කියුට්ද කියලා හිතෙන හැසිරීම් ඇත්තටම එයාලගේ ස්වභාවික ජීව විද්‍යාත්මක සහ පරිණාමික හැසිරීම්. මුලින්ම මම ඔයාලට එයාලගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්කෝ. නැත්නම් ඔයාලා දන්නේ නැනේ කවුද මෙයාලා කියලා. මෙයා තමයි ඉතින් අපේ ගෙදර ඉන්න මහරාණි. මෙයාව අපි ගන්නේ 2023 ඔක්තෝබර් මාසේ. ඒ කියන්නේ අපේ ඇනිවර්සරි එකේ තියෙන ඔක්තෝබර් 29 අපේ 3 වෙනි ඇනිවර්සරි එකට තමයි අපි මෙයාව ගන්නෙ. මෙයා අයිති වෙන්නේ පර්ෂියන් බ්‍රීඩ් එකට. හැබැයි පියෝ පර්ෂියන් නෙමෙයි. මෙයාගේ පර්ෂියන් එකේ වර්ගයක් තියෙනවා. මට හරියටම මතක නෑ නම. මේ තියෙන්නේ එයාව ගත්ත ගමන්ම තියෙන වීඩියෝස් ටිකක් පරණයි. ගොඩක් ක්වොලිටි එකක් නෑ. මගේ ඉස්සෙල්ලා ෆෝන් එකකින් ගත්ත වීඩියෝස් වගේ තමයි මම මේකට ඇටච් කරන්නේ. මෙයාව අපි ගත්තේ යාට මාස 2කින් වගේ. මෙයාව ඉතින් අපිට හරි විශේෂයි. මොකද මෙයා තමයි අපි දෙන්න ගත්ත පළවෙනිම ආදරණීය පූස් පැටියා. ඉතින් මෙයාට අපි දෙන්නගේ ආදරය නම් ගොඩාක් ලැබුණා. මොකද එයා විතරක්නේ හිටියේ. ඉතින් අපි දෙන්න මාරම ආදරෙයි. එයාට දෙන්න පුළුවන් අපි උපරිමම දුන්න කෙනෙක් සහ එයා උපරිම ආදරේ ගත්ත කෙනෙක් තමයි. මෙයා ඉතින් අපේ හස්බන්ඩ්ගේ පණ කියලා කිව්වොත් හරියටම හරි. හස්බන්ඩ් පුදුම ආදරයක් තියෙන්නේ. මාරම ආදරේ. එයා එක මාර බැඳීමක් ඒ දෙන්නගේ බැඳීම. අදට වුණත් එයාට ප්‍රශ්නයක් නම් එයා ගිහිල්ලා කියන්නේ හස්බන්ඩ්ට තමයි මටත් වඩා. මේ ඉන්නේ ඉතින් මගේ ආදරණීය කොළු පැටියා මයිලෝ. මෙයාව අපි ගන්න හරියටම 2025 ඒත් ඔක්තෝබර් අපේ 5 වෙනි ඇනිවර්සරි එකට තමයි මයිලෝව ගන්න. ඒ ගන්නත් හේතුව අපේ හස්බන්ඩ් එයාට ඕන වුණා රෝසිව තනියෙන් තියන්න නැතුව තව කවුරු හරි ගෙනත් දෙන්න ඕනි කියලා. මොකද රෝසි තනියෙන්මනේ ඉන්නේ. එයා ගැන හිතලම තමයි අපි මයිලෝව ගේන්නේ. මයිලව අයිති වෙන්නේ ටර්කිෂ් හංගෝරා කියන බ්‍රීඩ් එකට. මෙයාව අපි ගන්න ලොකුම හේතුව උනේ මෙයාව අපි ගන්න යද්දි අපි පූසෝ බලන්න යද්දි මෙයා එකපාරට අපි ළඟට ආවා. අපේ හස්බන්ඩ් ගන්න හිටියේ ස්කොටිෂ් කෙනෙක්. හැබැයි මෙයා ළඟට ආවට පස්සේ අපිට හිතුණා මෙයාව ගත්තොත් හොඳයි කියලා. එක කාරණාවක් මෙයා සුදුයි සහ රෝසිටත් ගැලපෙනවා කියලා අපිට හිතුණා. අනිත් කාරණාව තමයි මෙයා හිටපු කූඩුව සහ ඒතන එච්චර සුබදායක තත්ත්වයක තිබුණේ නැහැ. අපිට දැනුණා මෙයා ටිකක් දුක් විඳලා තියෙනවා වගේ කියලා. ඒ නිසා තමයි අපි ඇත්තටම එයාව ගන්න හේතු වුනේ. එයාව අපි ගද්දී යාට මාස 8ක් පිරීලා තිබුණා. මුලින්ම අපි කරේ ගත්ත ගමන්ම අපි ડોක්ටර් ළඟට අරන් ගියා. මොකද අපිට එකපාරට රෝසිට ලං කරන්න හිතුනේ නෑ. මොකද මෙයා කෝඩුවක හිටපු නිසා අපි මුලින්ම ගියේ ડોක්ටර් ළඟට. එතකොටත් ડોක්ටර් කිව්වේ හරිම ලස්සන දෙයක්. හරිම කරුණාවන්ත පූස් කෙනෙක්.
මෙයාව නම් අතාරින්න එපා. මෙයා හරීම හොඳයි කියලා. ඇත්තටම මෙයා අපේ ගෙදරින අහිංසකම පූසා. යන්න කිව්වොත් යනවා, ඉන්න කිව්වොත් ඉන්නවා. අපිට මාර ආදරේ. එයාට කන්න නොදුන්නත් කමක් නෑ. එයාට ඕනේ අපි ළඟට වෙලා ඉන්න. එයා පුදුම කරුණාවන්ත සහ පුදුම ආදරණීය පූසෙක්. අපිට ඒක වචන වලින් කියන්න බෑ. මෙයාගේ තුක්බර අතීතයක් ගැන මෙයාලගේ සමහර බිහේවියර්ස් වලින් මට තේරිලා තියෙනවා. හේතුව පොඩි සද්දයක් ආවත් මෙයා ටක් ගාලා බය වෙලා හැංගෙන්න බලනවා. අපි උනත් ටිකක් හයියෙන් කතා කරොත් ඒ කියන්නේ අපි යාට නෙමෙයි නිකන් හයියෙන් කතා කරත් එයා බය වෙනවා. ඒකෙන් අපි දෙන්න තේරුම් ගත්ත දේ තමයි මෙයාට එක්ක ගහලා තියෙනවා, මෙයාව බය කරලා තියෙනවා, ඒ වගේ මොන හරි මෙයාට වෙලා තියෙනවා. ඒ නිසාම මම ඉතින් යාට පොඩ්ඩක් ආදරේ වැඩියෙන් දුන්නා. මට ඕන වුණා යාව ලං කරලා එයාට ආදරේ දීලා ඒ බය පොඩ අයින් කරන්න. ඒ වගේම යා මුලදී කෑ ගැහුවෙත් නැහැ. එයා සද්දයක් පිට කරේම නැහැ. අපි හිතුවා ගොළුයිද දන්නේ නැහැ කියලා. අනේ නෑ, එයා හොඳට කතා කරනවා. එයා බය වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා තමයි මාස 3ක් විතර යනකම් එයා කිසිම සද්දයක් පද්දයක් තිබුණේ නැහැ. අනික මයිලෝ කියන්නේ හරිම ආතල් පූසෙක්. නිදාගන්නෙත් හරි යමත විදියට අපිව ගොඩක් වෙලාවට හිනස්සන්නේ මයිලෝ තමයි. මයිලෝ කරන්නේ මොකක් හරි ගොන් වැඩක් තමයි. මේ ඉන්නේ ඉතින් අපේ රෝසිගේ මයිලෝගේ ආදරණීය දරුවෝ තුන්දෙනා. දෙන්නේ පිරිමි ළමයි, එක්කෙනෙක් ගැහැණු ළමෙක්. මෙයාලා ඉපදුනේ අප්‍රේල් 12 වෙනිදා. දැන් එයාලට එතකොට හරියටම මාස 2මාරක් විතර වෙනවා. මේ තමයි ඉතින් අපේ ගෙදර ඉන්න දඟයොම තුන්දෙනා. මොකද එයාලට අම්මගේ ජානක් තියෙනවා, තාත්තගේ ජානක් තියෙනවා. මේ දෙකම එකතු වෙලා අපේ ගෙදර ලෝක විනාශයක් කරලා තමයි දැන් තියෙන්නේ. දැන් මම ඔයාලට මේ හැමෝ ගැන හඳුන්වලා දුන්නානේ. දැන් අපි කතා කරමු මෙයාලගේ හැසිරීම පිටිපස්සේ තියෙන සයන්ස් පැත්ත මොකක්ද කියලා. පළවෙනි එක අපි කතා කරමු පූසු සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති ගොඩ වෙලාවක් නිදා ගන්නවා. සාමාන්‍ය වැඩිහිටි පූසේ පැය 12ක් 16ක් අතර නිදා ගන්නවා. චුටි පැටව් පැය 18ක් 20ක් අතර නිදා ගන්නවා. අපි හිතන්නේ කම්මැලිකමට කියලානේ. ඇත්තටම ඒක කම්මැලිකමට නෙමෙයි. ස්වභාවයෙන්ම පූසෝ කියන්නේ හන්ටර්ස්ලා. ඉස්සරම කාලේ කැලෑ පූසෝ ඉන්නවනේ. යාලා ගොදුරක් අල්ලගන්න ලොකු එනර්ජි එකක් යොදවනවා. ඒ එනර්ජි එක ඉතුරු කරගන්න තමයි එයාලා ඒ කාලේ හොඳට නිදාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් දැන් අපේ ගෙවල් වල ඉන්න පූසන්ට හන් කරන්න ඕනේ නෑනේ. අපි හැමදේම එයාලට දෙනවනේ. ඒත් එයාලා නිදාගන්නේ අර එවලූෂන් එකෙන් එයාලා ගාව තාමත් ඒ DNA එයාලගේ ශරීරයේ තියෙන නිසා. ඔයාලා දැකලා ඇති මෙයාලා ගොඩක් වෙලාවට එයාලව ලෙවකා ගන්නවා. ඔයාලා දන්නවද ඒයි කියලා? මෙයාලා සාමාන්‍යයෙන් දවසින් 30ක් 50ක් අතර කාලයක් ගෲමින් කරගන්නවා. මෙයාලගේ දිවයට තියෙන පුංචි කටු වගේ ස්ට්‍රක්චර් එකක්. මේකෙන් මෙයාලගේ ඇඟ හොඳට පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා වගේම දූවිලි ඉවත් වෙනවා, ඩෙඩ් හේර් ඉවත් වෙනවා. ඒ වගේම මෙයාලගේ බොඩි ටෙම්පරේචර් එක රෙගියුලේට් වෙනවා. ඊළඟ වැදගත් කාරණා දෙකක් තමයි එකක් මේකෙන් එයාලගේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. ඒ වගේම මෙයාලට අනිත් සතුන්ගෙන් බේරිලා ඉන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද අර යාලගේ සෙන්ට් එක තිබ්බොත් එයාව දඩයන් කරන්න වෙන සත්තු හංගෙන්න පුළුවන්. ඒ නිසා ඒකිනුත් යාලව බේරෙන්න මේක ගොඩක් උදව් වෙනවා. ඔයාලා දැකලා ඇති පූසෙක්ට මොන සෙල්ලම් බඩු දුන්නත් වැඩක් නැහැ පෙට්ටියක් තියනවා. බොක්ස් එකක් දැක්ක ගමන්ම මෙයාලා ටක් ගාලා ඒක ඇතුළට රිංග ගන්නවා. පූසෝ වැහිච්ච තැන් වලට ගොඩක් ආසයි. ඒකට හේතුව තමයි එයාලගේ බ්‍රේන් එකෙන් එයාලට දැනෙනවා එතන සේෆ් කියලා. ඒ කාලේ කැලෑ පූසෝ එයාලව ගොදුරක් කරගන්න එන සත්තු ඉන්නේ. ඒ සත්තුන්ගේ බේරෙන්නත් මේ විදියට හැංගිලා තියෙනවා.
ඉතින් මේ ලක්ෂණ තාමත් මෙයාලගෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා එයාලට අපි දෙන මොන එක්ස්පෙන්සිව් දෙයකට වඩා පොඩි කාඩ්බෝඩ් බොක්ස් එකකට එයාලා මාරු විදියට ආස කරනවා. ඔයාලා දන්නවද අපිට මෙයාලගේ නැට්ටෙනුත් එයාලව රීඩ් කරන්න පුළුවන්. එයාලගේ නැට්ට කෙලින් ඉස්සලා තියෙනවා නම් ඒ කියන්නේ එයාලා සතුටින් ඉන්නවා කියලා. නැට්ට පොඩ්ඩක් පිම්බිලා ලොකු වෙලා වගේ තියෙනවනේ ඒ කියන්නේ එයාලා මොනකට හරි බය වෙලා තියෙනවා. ඒ වගේම නැට්ට දෙපැත්තට හයියෙන් ගහනවා නම් ඒ කියන්නේ එයාලා ඉන්නේ ලොකු තරහකින්. ඒ වගේම එයාලා නැට්ට එයාලගේ ඇඟ වටේ දාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ එයාලට කම්ෆර්ටබල් නෑ කියලා. ඇත්තටම යාලා අපිත් එක්ක කතා කරන්නේ මේ වගේ බිහේවියර්ස් වලින් තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ ඉතින් අපේ රෝසි ප්‍රෙග්නන්ට් වෙලා හිටපු කාලේ. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. හරිම ෂෝක්. එයා ওই විදිහටම තමයි ඉන්නේ පැත්තකට වෙලා හිටියේ. ඔය හම්බෙන්න ගොඩක් හිටු කාලේ. එයා හරි සයිලන්ට් පැත්තකට වෙලා හිටියා ඉතින්. මං ඔය කිව්වේ අපේ මයිලෝ හරි දාංගලේ සහ හරිම ආදරේ කියලා ඔය පේනවනේ. මම රෝසිත් එක්ක කතා කරන නිසා එයා දුවගෙන ඇවිල්ලා මේ මාත් එක්ක කතා කරන්න. එයා ඔහොමම තමයි. මම මේකම මගේ අත්දැකීමකුත් බෙදා ගන්න. අපේ රෝසි කියන්නේ මං කිව්වේ එයා හරි විශේෂයි. එයා සාමාන්‍ය හැමෝ එක්කම යන කෙනෙක් නෙමේ. එයා හැමෝටම කැමති කෙනෙකුත් නෙමේ. එයා හරියට මිනිස්සු ගැන හිතනවා සහ එයාට මං හිතන්නේ අපිට දැනෙච්ච විදියට සහ අපි අත්දැකීම් ලැබපු විදියට එයාට ගොඩක් දේවල් තේරෙනවා. ඉතින් අපේ ගෙදර ආපු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට එයා දැඩි ලෙස අකමැති භාවයක් පෙන්නුවා. එයාට අපි පුළුවන් තරම් දේවල් try කරලා බැලුවා. ඒ කිසිම දෙයක් හරි ගියේ නැහැ. එක ට්‍රීට්ස් දීලා බැලුවා, හුරතල් කරලා බැලුවා. ඒකකටවත් මෙයා කැමති වුණේ නැහැ. යම්කිසි කාලයක් ගියාට පස්සේ පුද්ගලයා මමයි අතර පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. එතනදී මම තේරුම් ගත්ත එකම දේ රෝසි රිජෙක්ට් කරා නේද කියලා. ඉතින් මට හිතුණා රෝසි අපිට වේලස්සන කියලා තියෙන්නේ මේ පුද්ගලයා අපිට ගැලපෙන්නේ නැහැ කියලා වෙන්නද කියලා. ඒක හරිම පුදුම අත්දැකීමක් අපි දෙන්න විඳපු. ඉතින් අපි තාමත් විශ්වාස කරනවා තාමත් කවුරු හරි ගෙදර ආවම එයා රිජෙක්ට් කරනවා නම් අපිත් එතනින් ඒ සම්බන්ධේ ගොඩාක් දුර ගෙනියන්න පුරුද්දක් විදිහට තියාගන්න. මොකද අපි දන්නවා ඒකේ ප්‍රතිඵලේ කොහොමද කියලා. ඇත්තටම අපේ රෝසිට පැටව් හම්බුනේ අපේ අලුත් ගෙදරට ඇවිල්ලා දවසක් වගේ අද්දී. එතකොටත් අපේ ගෙදර ගොඩක් දේවල් අස් කරලා තිබුණේ නැහැ. මෙයා පැටව් දාන තැනක් හොයනවා. අපේ අල්මාරිය අස්සේ හැම තැනම අපි දැනගත්තා මෙයා මේ පැටව් දාන්න තැනක් තමයි හොයන්නේ කියලා. මේ ඉතින් පැටව් දාන්න ඉස්සරින්ද දවසේ මෙයා කෑ ගහ අඬ අපි ළඟටම එනවා බඩ අත ගන්න කියන්න. විශේෂයෙන්ම හස්බන්ඩ් ළඟට. මං කිව්වනේ අපි අලුත් ගෙදරකට ඇවිල්ලා තිබ්බේ කියලා. ඒ නිසා හස්බන්ඩ් ගොඩාක් වැඩ බිසි වෙලා තිබුණේ. එයාට එන්න විදිහක් නැහැ. මෙයා කරන්නේ හස්බන්ඩ්ගේ පස්සෙන් දුවනවා. මට පව් කියලා හිතුණා. හස්බන්ඩ්ගේ පස්සෙන් දුව එයා කියනවා හස්බන්ඩ් එනවා පොඩ්ඩක් අත ගන්නවා. ආපහු ඉතින් වැඩ කරන්න ඕන නිසා ආපහු යනවා. ඔන්න ඉතින් හරියටම අප්‍රේල් 12 වෙනිදා මෙයා පැටව් 3 දෙනෙක් බිහි කළා. ඉතින් මෙයාට හම්බුනේ පිරිමි ළමයි දෙන්නෙකුයි එකම එක කෙල්ලෙකුයි. මේ කෙල්ල නම් හරීම වසයි, මාරම වසයි සහ හරීම දඟයි. ඉතින් අපි යාට නම තිබ්බ පෙපර් කියලා. අනිත් කොල්ල දෙන්නට නම තිබ්බේ ඔලිව සහ ඕරියෝ කියලා. මෙයාලට තාත්තගෙන් ආපු ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි මෙයාලගේ මේ ඔළුව උඩ තියෙන කළු ලපේ.
ඒක අපේ මයිලෝගෙත් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම මේ තුන් දෙනාටත් ඇවිල්ලා තිබුණා. ඔන්න බලන්නකො මේ වීඩියෝ එක. අම්මා කොච්චර ආදරයකද කියලා දරුවන්ට. මේ මම පොඩ්ඩක් අරගෙන ආවා කියලා. ඒ ඇවිල්ලා පැටියව උස්සගෙන යනවා. හරිම ආදරෙයි අපේ රෝසි පැටවුන්ට. ඊට පස්සේ මං කිව්වා ඉන්න මං ගිහින් තියන්නම් කියලා. මොකද මට බය හිතුණා මේ මියා අරගෙන යන විදියට. යාළට මුකුත් වෙන්නේ නැහැ. ඒත් අර ඉතින් මට බය හිතුණා. දැන් ඉතින් මං ඔයාලට පෙන්වන්න යන්නේ මතක ගොඩින් කිහිපයක්. මම මොනවත් නම් දැන් කියන්න යන්නේ. ඔයාලා බලාගෙන ඉන්නකෝ. ඔයාලට ආස හිතේ. තව නම් මං කතාව ඉවර නෑ. අනිවාර්යයෙන්ම දිගටම ඉන්න. තව ගොඩාක් දේවල් මට මෙයාලා ගැන කතා කරන්න තියෙනවා. දන්නේ නේද? අම්මා කියලා දෙන්නේ නැහැ වගේ ඔයගොල්ලන්ට නේ. ඈ? මෙහෙ බලන්න තුන් දෙනා මෙහෙ. මගේ ඇස් දෙක දිහා. තේරෙනවද? ඔව්. ඒක තමයි මං දන්නවා තේරෙනවා කියලා. සිංහල තේරියම? මෙයා අහගෙන ඉන්න. කන් දෙක ඇරලා අහගන්න මං කියන දේ. කෑවනම් බිව්වනම් හරියට ටොයිලට් උත් යන්න ඕන. අම්මගෙන් ට්‍රේනින් එක ගන්න හරිද? තේරුණාද? මේ කවුද මේ? හප්පනවා අරයව. මොකද හපන්නේ? කොහොමද මේ රෙස්ලිං යන්න ආපු එක මෙහෙ ඇවිල්ලා තියෙන්නේ? ඈ? කොහෙද? මොකද? මොකද? අම්මට යසද්දි මං ඔයාලට කිව්වනේ මයිලෝ කියන්නේ හරි ආදරණීය පුසෙක් කියලා. ඔය පේනා නේද? එයා ඔහොම තමයි. ওই විදිහට අපේ ළඟට ඇවිල්ලා නිදා ගන්නවා. විශේෂයෙන් මගේ ළඟ ඔහොම තුරුල් වෙලා බුදියන්න හරි ආසයි. අපි ආපහු අපේ කතාවට එමුකෝ. මෙයාලා කරන දෙයක් තමයි විශේෂයෙන් අපේ මයිලෝක කරනවා. අයිස් බ්ලින්ක් කරනවා. මේකට කියනවා සයන්ටිස්ට්ලා කැට් කිස් කියලාත් කියනවා. ඒකෙන් කියන්නේ ඔයාව මම ට්‍රස්ට් කරනවා කියන එක. ඔයාලත් මේක try කරලා බලන්නකෝ. ඔයාලත් බ්ලින්ක් කරාම එයාලත් ඒක කරනවා. ඕක අපි විශේෂයෙන් අපි මයිලෝ කරනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ වැදගත්ම දෙයක්. මෙයාලා අර සද්දයක් දානවනේ. අපි කියන්නේ මැෂින් එක ඔන් කරලා කියලා. මේක මෙයාලා සතුටට විතරක් කරන දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් එක අඩු කරගන්න, ඒ වගේම පේන් එක මැනේජ් කරගන්න, අම්මයි යාළගේ බබාලයි එක්ක කමියුනිකේට් කරන්න මේ විදිහට මෙයාලා ඒක පාවිච්චි කරනවා. දැන් තියෙන අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා මේ ෆ්‍රීකවන්සි එක බෝන් හීලින් වලට සහ ටිෂු රිපෙයාර් වලට උදව් වෙනවා කියලා. ඔයාලා දැකලා ඇති මෙයාලගේ දෙපැත්තේ තියෙන අර අපි කියන රැවුල් ගස් කියලා විස්කස් මෙන්න මේවා නිකම්ම නිකන් රැවුල් ගස් නෙමෙයි. මේක highly sensitive sensory organs එකක්. මෙයාලගේ විශේෂම දේ තමයි ඒකේ තියෙන මෙයාලට ස්පේස් එකක් කරහා යන්න පුළුවන්ද කියලා එස්ටිමේට් කරන්න පුළුවන් මේ මයිල් වලින්. ඒ කියන්නේ
මෙයාලා ඔයාලා දැකලා ඇති ඔය කුල් වලට වගේ ටක් ගාලා රිංගනවානේ. එයාලා මෙන්න මේ රවුල් ගස් වලින් තමයි තීරණය කරන්නේ මේ ස්පේස් එකට නැත්තම් මේ කුලට මෙයාලට රිංගන්න පුළුවන්ද නැත්තම් බැයිද කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒවා කපන්න නම් හොඳ නෑ. ඒ කපන එකෙන් එයාලට ස්ට්‍රෙස් එක වගේම කන්ෆියුෂන් එකත් ඇති කරන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ අම්මා කෙනෙක් ඇයි බබාලව හැම තිස්සෙම ලෙව කන්නේ කියලා? අපිට හිතෙන්නේ ආදරයට කියලානේ. හැබැයි ඒක නෙමෙයි. සයන්ස් පැත්තෙන් බැලුවම අම්මා ඒ බබාව ලෙව කන්නේ බබාලගේ බ්ලඩ් සර්කියුලේෂන් එක ස්ටිමියුලේට් කරන්න. ඒ වගේම එයාලගේ ශරීරය පිරිසිදු කරන්න මෙයාලා ලෙව කනවා. ඔයාලා දන්නවද මේ ලෙව කන එකෙන් මේ චූටි පැටවුන්ට ටොයිලට් යන්නත් උදව් වෙනවා. ඇත්තටම මේක සර්වයිවල් බිහේවියර් එකක්. ඔයාලා හිතන්නේ මේ චූටි බබාලා සෙල්ලම් කරන්නේ ෆන් එකට කියලාද? ඇත්තටම එයාලා සෙල්ලම් කරන්නේ ෆන් එකට උනාට එයාලා මේ සෙල්ලම් කරන අතරතුරේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. හන්ටින් ස්කිල්ස්, බැලන්ස් එක, කෝඩිනේෂන් එක මේ හැමදේම ඩිවලොප් වෙනවා වගේම එයාලගේ මසල් ශක්තිමත් වෙන්නත් මෙයාලා මේ සෙල්ලම් කරන එක උදව් වෙනවා. ඒ වගේම එයාලගේ බ්‍රේන් එකේ කනෙක්ෂන් වැඩි වෙන්නත් මේ සෙල්ලම් කරන එක ගොඩක් උදව් වෙනවා. ඔයාලා දැකලා ඇති මේ පූස් පැටවුන්ගේ ලක්ෂණයක් තියෙනවා. එක පූස් පැටිය තවත් පූස් පැටිය පස්සෙන් දුවනවා. මේක නම් මම ගොඩක් මෙහෙ දකිනවා. දුවලා එයාව බිමක් දානවා. මේක හරියට ෆියුචර් හන්ටර් කෙනෙක් වෙන්න හම්බෙන ට්‍රේනින් එකක් වගේ. එයාලා ඒකෙන් ට්‍රේනින් වෙන්නේ හන්ටර් කෙනෙක් වෙන්න. මං කිව්වනේ මෙයාලා ඇවිල්ලා හන්ටර්ස්ලානේ. ඉතින් දැන් අපේ ගෙවල් වල හැදුනට මෙයාලා කැලෑවල් වල ඒ විදියට හැදිච්ච සත්තු జాතියක්. ඉතින් එයාලගේ බිහේවියර්ස් තාමත් එයාලගෙන් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා මේ බිහේවියර් එකත් අනිවාර්යයෙන්ම දැකලා ඇති. ගෙදරට මොන හරිම බඩුවක් ගෙනාවොත් මෙයාලා කරන්නේ මුලින්ම සුවඳ බලන එක. මේ සුවඳ බලන්නේ මෙයාලා බලනවා මේ මොකද්ද? නැත්තම් මේ කවුද? මේක ආරක්ෂිතයිද? නැත්තම් මේක අපිට මොන හරි කරදරයක් ගේන දෙයක්ද? ඒ වගේම එයාලා කෑම එක සුවඳ බලන්නේ මේ කෑම එක එයාලගේ ඇඟට හොඳයිද කියලා බලන්න. පූසන්ගේ ස්මෙල් සෙන්ස් එක මනුස්සයෙක්ට වඩා ගොඩාක් ශක්තිමත්. බලන්නකො ඉතින් නේද මේ සත්ත්ව ලෝකේ කොච්චර දේවල් නම් තියනවද? තව කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. මට හිතුණා ඉතින් මේ වීඩියෝ එක දීග වැඩි වෙයි කියලා. මං ඔයාලට හිමින් මගේ නෝමල් වීඩියෝ එක ඒ ගැන කතා කරන්න. අන්තිමටම මම කියන්න කැමති දෙයක් තමයි අපිට මේ පූසෝ හරීම කියුට් වගේ පෙවුනට එයාලා කරන හැම මූව්මන්ට් එකක්ම හැම හැබිට් එකක්ම අවුරුදු මිලියන ගණනක පරිණාමය තුලින් හැදුණු අතිශය බුද්ධිමත් සර්වයිවල් සිස්ටම් එකක කොටසක්. ඒ නිසා එයාලගේ හැසිරීම් තේරුම් ගත්තම අපිට එයාලව තවත් හොඳින් ආදරෙන් බලා ගන්න පුළුවන්. මං හිතනවා මගේ පූස් පවුලෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඔයා පූස් එක් හදන්න නැති කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේක බැලුවම අනිවාර්යෙන්ම ඔයාට පූස් එක් හදන්න හිතේ. ඒ වගේම ඔයාට පූස් එක් ඉන්නවනම් ඔයාට තව තවත් ඒ පූසාව හොඳින් ආදරෙන් බලා ගන්න, එයාව තේරුම් ගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මම මේ පූස් පවුලෙන් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.